හායි ළමයි. ඔන්න තවත් ලස්සන වැඩක වීඩියෝ එකක් තමයි අද අපි ඔයාලත් එක්ක බෙදා ගන්න අරගෙන එන්නේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් අපිව subscribe කරලා නැති කට්ටිය subscribe කරගෙන යමු. මේ දවස්වල ඉතින් තෙල් ප්‍රශ්නත් එක්ක ගොඩක් දුර යන්න බෑනේ. අපි ඉතින් ආව අපේ ළඟම තියෙන බීච් එකට. තෙල් නැහැ කියලා ගෙදරට වෙලා ඉන්නත් බෑනේ ළමයි. අද අපි ප්ලෑන් කරේ ලස්සන පේන්ටින් එකක් කරන්න. එහෙනම් ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ අපේ පේන්ටින් එක වෙන්නේ කොහොමද කියලා. මේකට අපිට ඕන උනේ canvas board එකකුයි blue and white fabric paint දෙකකුයි සිප්පි කටුයි වැලි. ඒ ටිකෙන් අපි හරියම ලස්සන මතකයක් එකතු කරගත්තා. ඉතින් ඔයාලත් අපිත් එක්ක මේ වීඩියෝ එක බලාගෙන එකතු වෙලා ඉඳලා ඒක කොයි වගේද කියලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ පේන්ටින් එක ලස්සනයිද නැද්ද කියලා. අපි අනිවාර්යයෙන්ම දෙයක් හොඳට මතක තියාගන්න ඕන ළමයි. අපි ගේන කිසිම දෙයක් මෙතන දාලා යන්න හොඳ නෑ. ගේන හැම දෙයක්ම වල ගෙදර අරගෙන යන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. කොච්චර ලස්සන තැන් බලන්න ගියත් වැඩක් නෑ. අපි ඒ තැන් අපිට සිදු කරලා එනවා. මෙන්න තියෙනවා ළමයි අපේ ෆයිනල් අවුට්පුට් එක. මේක නිකන් චිත්‍රයක් විතරක් නෙමෙයි. මේක මතක ගොඩක්. හරිම ලස්සන පේන්ටින් එකක්, ලස්සන මතක ගොඩක්. ඔයාලත් ඉතින් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මේ වගේ වැඩක්වත් ගිහිල්ලා කරන්න. ජීවිත කාලෙටම ලස්සන මතක එකතු කරගන්න පුළුවන්. අපිට කපුටු ප්‍රහාරයකටත් මුහුණ දෙන්න ඕන. ඊට පස්සේ ඉතින් අපි බීච් එකේ ඇවිදලා අපේ දවස තවත් ලස්සන කරගත්තා. හවස වෙනකම් බීච් එකට වෙලා ඉඳලා තමයි අපි ගෙදර ගියේ. අපි අද තෝරගත්තේ නිකම්ම බ්‍රවුන්ස් බීච් එක. ඉතින් මේ තියෙන අපේ ලස්සන දවස ගෙවුණු විදිහ. ඉතින් ළමයි ඔයාලත් මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. අපේ වැඩේ ලස්සනයිද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න තමයි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි හැමෝම පරිස්සමින් ඉන්න. Thanks for watching ළමයි.